හරි. සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්න හදන්නේ WhatsApp නම්බරයට අදාළ Facebook එකේ ෂෙයා කරන්න පුළුවන් විදිය link එකක් හදලා දෙන විදිය. හැම කෙනෙක්ම හොඳට බලාගන්න කරන විදිය. මෙන්න මේ විදිහට WhatsApp account එකට අපි යන්න ඕනේ ඉස්සෙල්ලාම. WhatsApp account එකට එහෙම log වුණාට පස්සේ දකුණු අත පැත්තේ කෙළවරේ උඩම තියෙනවා ඩොට් තුනක්. අන්න ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට එනවා new group කියලා ඔප්ෂන් එකක්. අන්න ඒක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් ලිස්ට් එකේ ඉන්න නම්බර් දෙකක් සිලෙක්ට් කරන්න. නම්බර් එකක් හරි එකක් හරි කමක් නැහැ. මෙතනදී මම ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න ඕන නිසා මම මගේ නම්බර් ලිස්ට් එකේ උඩම තියෙන නම්බර එක සිලෙක්ට් කරනවා මෙතෙන්දී. ඒකල මේ මෙතෙන්දී මෙන්න මේ දකුණු අත පැත්තට තියෙන ඊතලය ප්‍රෙස් කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ මේක කරගද්දී මගේ නම්බර එක සිලෙක්ට් කරලා මේකට ජොයින් කරන්න. එතකොට පහසුයි මොකද මේ හදන ගෲප් එකේ එතකොට මමත් ඉන්නවා. ඒ කියන්නේ මේ හදන ලින්ක් එකේ මමත් ඉන්නවා. මම දකිනවා ඔයාලා මොකද්ද කරන්න කියන එක. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආපු වෙලාවකදී මටත් කතා කරලා උත්තරයක් අරන් දෙන්න පුළුවන්. ඒක නිසා මාව එකතු කරගන්න කියලා මම ඕගොල්ලන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මම ඊට පස්සේ මෙන්න මෙතනින් අපි හදන අලුත් මේකට නමක් දාගන්න ඕන. මම ඒකට නම දානවා නිවසේ සිට ආකර්ෂණීය ආදායමක් කියලා. ඊට පස්සේ මෙතන අපිට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගිහිල්ලා ගැලරි එකට යනවා. ගැලරි එකේ අපි ගැලරි එකේ මෙතනින් අපි ගැලරි එකට යන්න ඕනේ. ගැලරි එකට ගිහිල්ලා ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් අරගෙන අපි එතෙන් අප්ලෝඩ් කරන්න ඕනේ. මම මෙතන මෙන්න මේ හදාගත්ත ෆොටෝ එක අප්ලෝඩ් කරන එකට මම මේක තමයි මම දාන්න බලාපොරොත්තු වෙන ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ ෆොටෝ එකක් හදාගෙන ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන පළය තියෙන ඩන් කියන බටන් එක දෙන්න ඕනේ. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ මෙතන තියෙන හරි ලකුණක් තියෙන කොළ පාට අන්න ඒක ක්ලික් කරන්න ඕනේ. එතකොට අපි මේක හැදලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අපේ ලින්ක් එක තියෙන තැන මෙන්න මේ විදිහට පෙන්නනවා. ලින්ක් එක ගන්න මෙන්න මේ විදිහට ආපහු මෙන්න මෙතනින් ආපස්සට ගිහිල්ලා මේ දැන් නිවසේ සිට ආකර්ෂණීය ආදායමක් කියන මාතෘකාව දාපු තැන තියෙන උඩ ෆොටෝ එක තියෙන්නේ. අන්න ඒ ෆොටෝ එක තියෙන තැන ක්ලික් කරන්න ඕනේ. ෆොටෝ එක තියෙන තැන මේ විදිහට ක්ලික් කරාම එතන ඒ ලින්ක් එක ක්ලික් කරාම පල්ලෙහාට එන්න පුළුවන්. ඒ ආපුවම පස්සේ මෙන්න මෙතන invite link කියලා එකක් පෙන්නනවා. ඒ invite link කියන එක ක්ලික් කරාම copy link කියලා එකක් තියෙනවා. copy link කියන එක copy කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතනින් back වෙලා ඔයගොල්ලන්ගේ Facebook එකට යන්න ඕනේ. Facebook එකට මම මේ විදිහට යනවා. Facebook එකට මේ විදිහට ගියාට පස්සේ දැන් ඔයා දාගත්ත ෆොටෝ එකට ඒ ෆොටෝ එක මේ විදිහට ෂෙයා කරනවා. මේ විදිහට අපි හදාගත්ත ෆොටෝ එක තියෙනවා. ඒ ෆොටෝ එක මෙන්න මේ විදිහට අරගෙන මේ විදිහට දාපුවම මේ ෆොටෝ එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ මෙතන අපිට අපි දාගත්ත නම දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ඉස්සෙල්ලා කොපි කරගත්ත ලින්ක් එක කොපි කරගෙන ඊට පස්සේ එතන ඉස්සරහින් මොකක් හරි මැසේජ් එකක් දාන්න පුළුවන්. මම මේකට දාපු මාතෘකාවම දානවා. ගෲප් එකට දාපු නමම දානවා. ඒ විදිහට දාලා ඉවරලා මේ පෝස්ට් එක මෙතන උඩ තියෙන පෝස්ට් කියන බටන් එක සෙන්ඩ් කරන්න ක්ලික් කරන්න ඕනේ. පෝස්ට් කියන බටන් එක ක්ලික් කරාම අපිට මෙන්න මේ විදිහට ලෝඩ් වෙනවා පෙන්නනවා. දැන් මේ මම දාපු ෆොටෝ එක ලෝඩ් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ගිහලා අපිට පුළුවන් මේක ෂෙයා කරන්න. මෙන්න ෂෙයා කියන ඔප්ෂන් එක ක්ලික් කරාම share to the group කියලා තියෙනවා. ඒ group වලට ගිහලා
ගෲප් එකක් සිලෙක්ට් කරනවා. දැන් අපි බලමු මෙතන තියෙන ගෲප් මොනවද කියලා. සාමාන්‍යයෙන් අමතර ආදායමක් හොයන්න එන කට්ටිය එන්න පුළුවන් කියලා හිතන ගෲප් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා ඒවට ඇඩ් වෙලා නැත්නම් ඒවා ඉස්සෙල්ලා ඇඩ් කරගන්න ඕනේ. අපි මෙතන දාමු ඕනතරම් ආදායම් සොයමු කියලා එකක් තියෙනවා. මම ඒකට දානවා. ඒක මෙන්න මේම පෝස්ට් කියලා දාන්න ඕනේ. ඊට පස්සේ අන්තර්ජාලයේ මුදල් හොයමු කියලා තියෙනවා. ඒකටත් මම දානවා. ඊට පස්සේ ඔන්ලයින් අන්තර්ජාල රැකියා කියලා එතන තියෙනවා. ඒකත් දානවා. තුනකට දාලා තියෙනවා දැනට. ඊට පස්සේ එක්සත් රැකියා පදනම කියන එකක් තියෙනවා. ඒකටත් මම දානවා. අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම කියලා තියෙනවා. අන්න වගේ මේ පෝස්ට් අපි දාපු පෝස්ට් එක මේ වගේ ගෲප් වල ෂෙයා කරන්න තියෙන්නේ. ඉතින් ඒ ගෲප් වල ෂෙයා කරාට පස්සේ අපිට ඒකට රිප්ලයි ඒ කියන්නේ මේ අපි දාපු දැන් ගෲප් වල ෂෙයා වුණාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ මම දැන් දාපු පෝස්ට් එක ෂෙයා වෙලා තියෙන තැන අන්තර්ජාලයේ මුදල් උපයන ක්‍රම කියන ගෲප් එකට වැටලා තියෙනවා. ඊට පස්සේ එක්සත් රැකියා පදනම කියන ගෲප් එකට වැටලා තියෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය හරහා මුදල් සොයමු කියන ගෲප් එකට වැටලා තියෙනවා. අන්න ඒ වගේ ෂෙයා කරන්න ඕන පෝස්ට් එක. එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට WhatsApp එකට මේකට කවුරු හරි ජොයින් වුණාම පෙන්නනවා මෙතනින්. අපිට ආපහු සුපුරුදු විදිහටම ගිහිල්ලා බලනකොට මෙන්න මෙතන දැන් මේ නිවසේ සිට ආකර්ෂණීය ආදායමක් උපයන්න කියන තැන මෙන්න මේ වගේ පොඩියට ෆෝන් නම්බර් එකක් එක්ක මේ නමක් පෙන්නන්න නැහැ. ෆෝන් නම්බර් එකක් පෙන්නනවා join to invite link කියලා. හරිද? එතකොට ඉතින්ද ඔයාගේ එක්කෙනා කවුරු හරි එක්කෙනෙක් ආපුවම තමයි මේ විදිහට එන්නේ. ඒ ආපස්සේ එයාගේ ෆෝන් නම්බර් එක මේ අපි පල්ලෙහායින් ගන්න ඕනේ. කියන්නේ මෙතන ගිහිල්ලා ඩයල් පෑඩ් එකේ ඩයල් කරගන්න ඕනේ එන කෙනාගේ නම්බර එක. ඒ ඩයල් කරලා ඉවරලා එයා අපි සේව් කරගත්තාම එතන පෙන්නන නම්බර එක අපි සේව් කරගත්තාම පස්සේ තමයි අපිට එයාව පෙන්වන්නේ. එතකන් එයාට අපිට chat කරන්න බෑ. මෙතනදී එයා අපිට මැසේජ් එකක් දැම්මොත් ගැටලුවක් වෙන්නේ නැහැ. එයා අපිට මැසේජ් එකක් දැම්මේ නැත්තම් එයාව අපිට අපේ ගෲප් එකට ඇඩ් වෙලා හිටියට අපිට එයාත් එක්ක chat කරන්නවත් මොකුත් කරන්න බෑ. අපි කරන දෙයක් එයා දකිනවා විතරයි. මේ විදිහට තමයි අපි ගෲප් එක හදාගන්නේ. ඔය විදිහට link එක share කරන්න. මෙතෙන්දී අර මම ඔයාලට මුලින් කියපු විදිහට ඔයාලා මේකේ මගේ නම්බර් එකත් එක්ක ඔයාලගේ නම්බර එක එතකොට ඔයාගේ නම්බර එකයි මගේ නම්බර එකයි විතරයි පෙන්වන්නේ. ඒ නම්බර දෙක දාලා මේ විදිහට හදාගන්න. මම මේ යාළුවෙක්ගේ නම්බර එකක් දාගත්තේ මේක ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා. මෙතෙන්දී ඔයාගේ නම්බර එකයි මගේ නම්බර එකයි වටෙන විදිහට දාගන්න. පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න. තව විස්තර මම කියලා දෙන්නම්. බොහොම ස්තුතියි.